Welcome to my YouTube channel. Hi, welcome back to my YouTube channel. මම හිතනවා මගේ ලස්සන ළමයි සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. ඔන්න මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ගොඩාක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. මේ තමයි මම ගෙදර ඉඳලා ගොඩ දවසකට පස්සේ යුනි එකට යන දවසක් මම කොහොමද යුනි එකට යන්නේ, ඉතින් ඒ දේවල් වෙන්නේ කොහොමද කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. අද සඳුදා දවසක්. සාමාන්‍ය සඳුදා දවසක ලෙක්චර්ස් යනවා කියන්නේ මම 3rd year එක වෙනකම්ම උදේ පාන්දරම ගියා. දැන් මම ඉන්නේ ෆයිනල් ඉයර් නිසා අපේ ලෙක්චර්ස් ටිකක් අඩුවෙන් තියෙන. ඉතින් අද ලෙක්චර් එක තියෙන්නේ මට හවස 1ට. ඉතින් මම කෙලිම ඒ ලෙක්චරට යන තමයි මේ රෙඩි වෙන්නේ. මගේ කැම්පස් එක කොළඹ තියෙන නිසා මම සාමාන්‍යයෙන් මට යන්න පැය දෙකමාරයි යන්නේ. ඉතින් ඒ නිසා මම උදේම යන්න ඕනේ නැහැ. ඉතින් අද ටිකක් තවරලා තමයි අද කැම්පස් එකට යන්නේ. ඉතින් යන්න කලින් මට අවශ්‍ය කරන දේවල් ඔන්න ඔය විදිහට රෙඩි කරගෙන මගේ බෑග් එකත් මම රෙඩි කරගත්තා. ගොඩක් දේවල් නම් අරගෙන යන්න නෑ. මොකද මම normally හැම සතියන්තයකම ගෙදර එන නිසා. ඉතින් අවශ්‍ය දේවල් ටික විතරයි මම අරගෙන යන්නේ. ඉතින් මට අවශ්‍ය කරන ඔක්කොම දේවල් ටිකත් රෙඩි කරගෙන මම බෑග් එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ බලමුකෝ මම මොනවද කරේ කියලා. බෑග් එක රෙඩි කරගන්නකම් මම ඔයාලට චූටි මතක් කිරීමක් කරන්නම්. ඉතින් මගේ වීඩියෝස් බලන්නේ මගේ channel එක subscribe නොකර නම් දැන්ම මගේ channel එක subscribe කරලා බලන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි ඔයා මගේ channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් ඒත් මගේ channel එක subscribe කරලා බලන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඒ වගේම තමයි ඔයා දාන ලස්සන කමෙන්ට් මට ගොඩාක් වටිනවා. ඉතින් මතක ඇතුව මේ වීඩියෝ එක බලලා ලස්සන කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මම ඉතින් ස්පැගටි එකක් හදාගත්තා යාළුවොත් එක්ක කන්න. මොකද ගෙදර ඉඳන් ගොඩ දවසකට පස්සේ කැම්පස් යනවා කියන්නේ යාළුවෝ ඉතින් ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නේ ගෙදර හදන කෑම කන්න. ඉතින් ඔයාලා දන්නවනේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. ඉතින් මට ටයිම් එක තිබුණේ ස්පැගටි එකක් හදාගන්න. ඉතින් මම ඒකත් ඉක්මනට හදාගෙන ඒකත් ඉක්මනට ඔතාගෙන දැන් යන්න ඕන. ඔක්කොම දේවල් ටික රෙඩි කරගෙන ඉවරලා මම දැන් යන්න තමයි හදන්නේ. ඉතින් මේ මොමන්ට් එක නම් මාරම දුකයි. සාමාන්‍යයෙන් ඉතින් ඔයාලා දන්නවනේ හොස්ටල් බෝඩින් වෙලා ඉන්න කෙනෙක් නම් දන්නවනේ ගෙදර ඉඳලා ඒ තැනට යනකොට දැනෙන දුක කොහොමද කියලා. ඉතින් hina වෙලා වීඩියෝ කර ගියාට මටත් ඉතින් දුකයි. මට ඉතින් මම අද වීඩියෝ එකක් කරන නිසා ලස්සනට ඉන්න එපා. ඉතින් ඒ නිසා මම වීඩියෝ ක්ලිප්ස් අරගත්තා. මොකද මට ඕන වුණා මම අවුරුදු 3ක්ම යුනි ගියා. හැබැයි මට කවදාවත් මේ සඳ දවසේ අනේක වීඩියෝ කරලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැහැ. මොකද එළිවෙන චාමට යන්නේ. ඒ නිසා ඉතින් දැන් මට අවස්ථාවක් ලැබුණා ඒක ඔයාලත් එක්ක වීඩියෝ එකකින් ෂෙයා කරගන්න. ඉතින් ඒ නිසා තමයි ලස්සන මතකයක් විදියට මේ මතක ටික එකතු කරගන්නේ. අද මම කැම්පස් යන්නේ ට්‍රේන් එකේ. අද විතරක් නෙමෙයි මම හැමදාම උදේට කැම්පස් ගියේ ට්‍රේන් එකේ. ඉතින් අද ට්‍රේන් එක අපේ ස්ටේෂන් එකේ නතර කරන්නේ නැහැ. ඒක නතර කරන්නේ අම්බලන්ගොඩ ස්ටේෂන් එකේ විතරයි. ඉතින් ඒ නිසා මම අම්බලන්ගොඩට ගිහිල්ලා එතනින් තමයි ට්‍රේන් එකේ යන්නේ. ඉතින් අවුරුදු 3ක්ම මම මෙන්න මේ සගයත් එක්ක තමයි කැම්පස් ගියේ. ඉතින් මම මේ දැන් ඒව කිය අපි මතක් කර වීඩියෝස් ගන්නවා. ඉතින් බැරනොත් අහනවා තැනක් නොතනක් නෑ වීඩියෝ කරනවා කියලා. මොකද අද දවසේ හොඳටම වැස්සා. කොච්චර වැස්සත් ඉතින් මං hina වෙවි වීඩියෝස් කරනකොට ඉතින් යාළුවට මාව චෝකියක් වගේ පේනවා.
ට්‍රේන් එකේ එන්න වෙලා තිබුණ නිසා අපි ආපු ගාම ටිකට් ගත්තේ නෑ. ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ තමයි ටිකට් ගත්තේ. ඉතින් බලන්නකෝ මේ ටිකට් අරගෙන සැදී පැහැදිලා අපි දෙන්න මේ යන්න හදන ට්‍රේන් එකේ අපිට ඕන විපත මොකක්ද කියලා. ඉතින් මට මේ අවුරුදු 3ටම මේ වගේ විපතක් වුණාම. ඉතින් එහෙනම් විපත මොකක්ද කියලා බලන්න වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. අපි දෙන්න ඔන්න ඔහම hina වෙලා තමයි ඉතින් ජර්නි එක ස්ටාර්ට් කරේ. ඉතින් බලන්නකෝ අවසාන හරියට යනකොට අපි දෙනගේ මෝඩ් දෙක කොහොමද තියෙන්නේ කියලා. normally අපට කොළඹට යන ට්‍රේන් එකේ යන්නේ පැය 2යි. ඉතින් ඒ නිසා අපි උදේ 10ට තිබුණ ට්‍රේන් එකේ තමයි යන්න හැදුවේ. ඉතින් මේ ට්‍රේන් එක පොල්ගහවෙලට යන ට්‍රේන් එකක්. ඉතින් 12 වෙදී යන්න පුළුවන් නිසා තමයි අපි ට්‍රේන් එකේ යන්න කියලා හිතුවේ. ඉතින් කියන්න කනගාටුයි මේ ට්‍රේන් එක අම්බලන්ගොඩ ස්ටේෂන් එකේම තිබුණා විනාඩි 25ක් විතර. ඉතින් අපි හිතුවා ඒක ස්ටාර්ට් කරපු නිසා එහෙම වෙන්නේ නැති කියලා. ඊට පස්සේ හැම ස්ටේෂන් එකකම විනාඩි 25 නතර කර ඊට පස්සේ ඒවට බඩු පටවනවා බඩු බානවා. ඉතින් අපි දෙන්නට ඇත්තටම එපාලා හිටිය. අපි දෙන්න ට්‍රේන් එකේ හිටිය පැය 4ක් විතර. අපි දෙන්නට මෙහෙම දෙයක් වුණාම ඉතින් ලෙක්චර් තියෙන එකට ඉතින් අපි කැම්පස් එකට 2:00 විතර වුණා. ඉතින් අපිට ඒ දවස් නම් අමතක වෙන්නෙම නෑ. බලන්න ඉතින් මම වීඩියෝ එකක් කරන්න කියලා ගත්තා මතක හිටින්න එක. ඉතින් අමතක නොවනම වීඩියෝ එකක් වුණා කියලා මට හිතුණා ඒ වීඩියෝ එක. ඉතින් ඊට පස්සේ අපි හොඳටම පරාක්‍රමයේ කලබලෙන් දුන්නා. ඉතින් ඒ අසෙන් මම වීඩියෝ කරනකොට මගෙන් බැනුම් අහනවා. කම නැහැ ඉතින් මම වීඩියෝ කරම කැම්පස් එකට ආවා. ඉතින් ඔන්න අපි දැන් කැම්පස් එකට ආවා. ඇත්තටම අපි දැන් දවල්ට කාලෙන් දීත් නෑ. ඉතින් නොකාම කෙලිම ලෙක්චර් එකට ගියා. නැත්තම් ලෙක්චර් එක නැති වෙන නිසා ඉතින් අපි යනකොට ලෙක්චර් එක පටන් අරගෙන තිබුණා. ඉතින් ඒ නිසා අපි පැට්‍රිස් කස්ටියුම් මාරු කරගන්නේ නැතුව ආපු විදිහටම ලෙක්චර් එකට ගියා. ඉතින් ඒ වෙනකොට ලෙක්චර් එකේ ගොඩාක් දුර ගිහිල්ලා ඉවරයි. ඉතින් අපි දෙන්න ලෙක්චර් එක ඉවරනකම් වාඩි වෙලා හිටියා. මොකද ඉතින් අපි පැට්‍රිස් කස්ටියුම් චේන්ජ් කරලා හිටියේ නැති නිසා ඉතින් අපි දෙන්න එහෙම ඉන්නකොට තව කීප දෙනෙක් මාව ලෙක්චර්ස් වලට පරක් වෙලා. ඉතින් ඒ නිසා අපිට චුට්ටක් හැපි. ගොඩාක් ලොකු නිවාඩුවකට පස්සේ තමයි අපි හැමෝම මේ විදියට හම්බුනේ. ඊට පස්සේ ලෙක්චර්ස් ඉවර වෙලා අපි කෑවා. ඉතින් අපිට හරිම බඩගිනි. ඇත්තටම බඩගිනි කෑවා. ඉතින් අද හැමෝම ගෙවරට ඉඳන් ආපු නිසා කෑම ගොඩක් තිබුණා. ඉතින් කා ගන්න බැරි තරම කෑම තිබුණා. ඉතින් හැම එකකීම පුළුවන් විදිහට කෑවා. මොනවාද හලෝ? අද අපිට තිබුණේ ලෙක්චර්ස් 2යි. ඒ ලෙක්චර්ස් දෙකෙනුත් එක ලෙක්චර් එකයි තිබුණේ. අනිත් ලෙක්චර් එක තිබ්බේ නැහැ. ඉතින් ඒ ලෙක්චර් එක ඉවර වෙලා අපි කෙලින්ම හොස්ටල් එකට ආවා. ඉතින් හොස්ටල් එකට යන්න කලින් අපි හැමෝටම ඕන කරන දේවල් ටිකක් ගන්න කීල්ස් එකට ආවා. ඉතින් මට නම් ගන්න දෙයක් තිබුණේ නැහැ. මං ගත්තේ නැහැ. ඉතින් මම යාළුවොත් එක්ක ආවා. මොකද මට දෙයක් ගන්න තිබුණේ නැත්තේ මගේ යාළුවා මට කලින් හොස්ටල් එකට ගිහපු නිසා එයා අපිට ඕන කරන දේවල් ටික ඔක්කොම අරගෙන ගිහලා තිබුණා. ඉතින් අනිත් අය ගන්නකම් මම එයාලත් එක්ක කීල්ස් එකට ආවා. ඉතින් එයාලට ඕනි දේවල් ටික එයාලා ගන්නකම් මම වීඩියෝ කර හිටියා. ඊට පස්සේ හොස්ටල් එකට ගිහිල්ලා වොෂ් එකක් දාගෙන අපි රෑටත් කාලා. ඉතින් අද අපේ රෑට කඩෙන් තමයි කෑවේ. මොකද අපේ රයිස් කුකර් එක කැඩලා ඒක හදන්න දුන්න තැනින් හම්බුනේ නැහැ. ඉතින් ඒ නිසා අපි අද කඩෙන් කාලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ දවස් ගත වුණේ. ඉතින් එහෙනම් මම අතට ගිහින් එන්නම්. බයි බයි.